ආදරණීය සහෘදයේ අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියලා මහඟු ප්‍රකාශයක් කළා තියෙනවා කුමාරතුංග මුනිදාස මහත්මයා. ඉතින් ඒ කියන්නේ රටකට සමාජයකට දියුණුවක් උන්නතියක් අවශ්‍යයි. අපි අන්න එහෙම ලබාගත දියුණුවක් උන්නතියක් තමයි ගෝලීයකරණය කියලා කියන්නේ. ඉතින් අපි කතා කරමු මේ ගෝලීයකරණය කියන්නේ මොකක්ද කියලා. ගෝලීයකරණය ගැන විවිධ විදිහට අපිට නිර්වචන ඉදිරිපත් කරන්න පුළුවන්. මම පුංචියට මෙන්න මෙහෙම කියන්නම්. ගෝලීයකරණය කියන්නේ රටක් තවත් රටක් එක්ක හරි රටවල් කීපයක් එක්ක සම්බන්ධතා පවත්වා ගැනීම. හරියට නිකන් විශ්ව ගම්මාන සංකල්පයක් කිව්වොත් මම හිතන්නේ නිවැරදි. ඉතින් ගෝලීයකරණයේ හින්දා ශ්‍රී ලංකාවට අනිත් රටවල් වලට සමහර වෙලාවට වාසිත් ලැබුණා අවාසිත් ලැබුණා. හැම දෙයකම මෙහෙමනේ. හොඳක් තියෙනවා ඒ වගේම අනිත් පැත්තේ නරකකුත් තියෙනවා. ඉතින් අපි මුලින්ම කතා කරමු ගෝලීයකරණයෙන් අපිට ලැබිච්ච වාසි මොනවද කියලා. එකක් තමයි ප්‍රධානම වාසියක් තමයි අපිට වෙනත් රටවල් වල තියෙන දියුණු තාක්ෂණික දැනුම අපේ රටවල් වලට ලැබුණා. එහෙම නේද? උදාහරණයක් විදිහට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලොකු ප්‍රගතියක් අද වෙනකොට ලංකාවපත් කරගෙන තියෙනවා. ඒ වගේම වෙනත් රටවල් වල තියෙන රොබෝ තාක්ෂණය ඊළඟට අන්තර්ජාතික පහසුකම් මේ දේවල් දැන් වෙනකොට ලංකාවට ඒ වගේම වෙනත් රටවල් වලට ටික ටික සංක්‍රමණය වෙනවා. ඉතින් මේක අපිට ගෝලීයකරණයෙන් ලැබිච්ච ලොකු වාසියක්. ඒ වගේම තමයි දේශීය කර්මාන්තයන් ගොඩක් දුරට සංවර්ධනය වුණා. ඒ කියන්නේ අපිට කර්මාන්තයක් වුණත් නගා සිටවන්න කර්මාන්තයක් වුණත් සාර්ථකව පවත්වාගෙන යන්න අනිවාර්යයෙන්ම අපිට තාක්ෂණික දැනුම ඕනේ. ඒ තාක්ෂණික දැනුම ලැබීමත් එක්ක ලංකාව තුල ගෝලීයකරණයේ බලපෑමත් එක්ක තේ කර්මාන්ත ශාලා ඒ වගේම තමයි විවිධ ආනයන අපනයන කර්මාන්ත මේ ගොඩක් දේවල් ගොඩක් දුරට සාර්ථක වුණා. තවත් විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි අධ්‍යාපන ක්ෂේත්‍රය. ඔබ දන්නව ඇති මේ වෙනකොට අපිට ලංකාව තුල ඉඳගෙන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයන් වගේ ඉතා ඉහළ පෙළේ විශ්වවිද්‍යාලයන් තුලින් උපාධි පාඨමාලා ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ හදා ගන්න පුළුවන්. ඉතින් ඒකත් මෙන්න මේ ගෝලීයකරණයක යහපත් ප්‍රතිඵලය. ඔන්න දැන් යහපත් ප්‍රතිඵල ටිකක් කතා කරා. දැන් මොනවද මේ ගෝලීයකරණයෙන් අපිට ලැබිච්ච අවාසි? එහෙම නැත්නම් අයහපත් පැතිකඩවල්. ප්‍රධානම දෙයක් තමයි දේශීය ලදරු කර්මාන්ත ශාලා විනාශ වෙන්න පටන් ගත්තා. ලංකාවේ කර්මාන්ත නගා සිටු වුණාට ලදරු කර්මාන්ත ඒ කියන්නේ පොඩි කර්මාන්ත තියෙන්නේ. මේවා අර අන්තර්ජාතික වෙළඳාමත් එක්ක තරග කරන්න බැරුව ඒවා කඩාගෙන වැටුණා. අනිත් දේ තමයි අපිට වෙන රටවල් වල ණය ආධාර මත යැපෙන්න සිද්ධ වුණා. ඒ දේවල් වලින් ලංකාවේ ආර්ථිකයට ටිකක් අසීරු තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් මෙන්න මේ වගේ අවාසිත් අපේ ලංකාවට ඒ වගේම වෙනත් රටවල් වලට මෙන්න මේ ගෝලීයකරණයේ හින්දා ලැබිලා තියෙනවා. ඉතින් කොහොම වුණත් ඔබ දැනුවත් වෙන්න ඕනි මේ ගෝලීයකරණය ගැන සහ ඔබ බුද්ධිමත් වෙන්න ඕනි ගෝලීයකරණයේ යහපත් ප්‍රතිඵල විතරක් තමන්ගේ ජීවිතයට යොදාගෙන තමන්ගේ ජීවිතය ඒ වගේම රට සංවර්ධනය කරන්න. ඉතින් එහෙනම් දැනුම් සාගරයට දියදෝතක්